Hello guys, welcome to Andasri. ඉතින් අද අපි යන්නේ රත්ගම. අද පොඩි වෙනස් විදියකට කරන්න යන්නේ. ඒ කියන්නේ travel එකක් තමයි. travel එකට වඩා පොඩ්ඩක් වෙනස්. අපි අද යන්නේ කායකින් වලට. රත්ගම පැත්තේ තමයි තියෙන්නේ. රත්ගම කියන්නේ කඩුව කිට්ටුව. රත්ගම ලේක් කියලා තමයි තිබුණේ. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් නම් ඉන්නේ අම්බලන්ගොඩ හරියේ. ඔයාලා වෙන්නනම් මේ අම්බලන්ගොඩ බීච් එක තියෙන්නේ. ඉතින් කොහොම තමයි අපි එහෙනම් රත්ගමට ගිහලා හම්බ වෙමු. අපි දැන් ඇවිත් ඉන්නේ ප්ලේස් එකට. තාම ආවා විතරයි. අපි අතරට ගිහින් බලමු කොහොමද කියලා. මේ ලේක් එක තමයි මේ අපිට කායකින් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා දෙනවාදී කට්ටිය ඈත යනවා. මේ කියන්නේ මේක මේ ගැඹුරු පාටයි. ගැඹුරු ලේක් එකක් මේක. කොහොම තමයි ඉතින් විතරයි. පැකේජස් ගොඩක් තියෙනවා අපිට ඒවලා තිබුණා. ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම්. වොෂරූම්ස් තියෙනවා මෙතන. මෙතෙන්ට එන අයට මේ කූල් වතුර යෝගට් එහෙම දෙනවා. ඊට පස්සේ ආයි සේෆ්ටි ජැකට් තව ගොඩාක් දේවල් දෙනවා. මේ එක අපි ඔයාලට පෙන්නන්නම්. යාළගේ පැකේජ් එකේ තියෙනවා. පෝස්ට් එකක් තියෙනවා ඒකේ තියෙනවා. ඊට පස්සේ තව දෙයක් මේ ස්පෙෂල් දේ තමයි මෙයාලගේ මේ පැකේජ් එක තියෙන්නේ 1750 එක්කෙනෙක්ට. ඒ 1750 තමයි මේ දේවල් ඉන්ක්ලූඩ් වෙන්නේ. කියන්නේ යෝගට් දෙයක් තියෙනවා. වතුර දෙකක් කූල් වෝටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් වොෂරූම් තියෙනවා. ක්ලීන් වොෂරූම් තියෙනවා. සේෆ්ටි ජැකට්. ඊට පස්සේ අපිත් එක්ක තව එක්කෙනෙක් යනවා සේෆ්ටි එකට. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ එහෙම තමයි. ඉතින් අපි යනකොට ඔයාලට පෙන්නන්නම් කොහොමද රෙඩි වෙන්නේ කොහොමද යන්නේ කියලා. ඒකත් අපි ඔයාලට පෙන්නන්නම්. කට්ටියක් ඉන්නවා. එයාලා මෙතන කට්ටිය නෙවෙයිනේ. අර මාළු වලන කට්ටිය හරිද? නෑ නෑ. මෙතන ඇතුළද? ඔව් ඇතුළේ. ආහා. මෙන්න මෙහෙම තමයි ඉතින් රත්ගම ලේක් එකේ තමයි ඉන්නේ. බලන්න බලන්න. මේ පිටිපස්සින් අයියා තමයි අපිට සපෝට් එක දෙන්නේ. අපි මේ ෆස්ට් ටයිම් තමයි මේ කායකින් කරන්නේ. ඒක නිසා අපිට සපෝට් එක අයියා කෙනෙක් ආවා. කොහොමත් මේ පැකේජ් එකේ තියෙනවා එක්කෙනෙක් එනවා කියලා. ඒ කියන්නේ වෙනම අර සමහර අයගේ වෙනම යන්න යාළුවට පුළුවන් හින්දාද? වෙනමත් එක්කෙනෙක් යනවා. සෙට් එකක් ආවම පස්සේ අහනවා පදින්න පුළුවන්ද කියලා. ඒකට ටික අපි ඉස්සර බලනවා පුළුවන්ද කියලා. බලනවද? පදිනවා. නැත්නම් ඉතින් අපි කොහොමද දෙන්නේ තුන්දෙනෙක් කියලා මොකද නා අමාරුනොත් තව එකක් ස්ටෑන්ඩ් බයි අරන් යනවා. ඇදගෙන ඉන්නේ. මේකට මොකද මේ මොකද කියන්නේ මේක ඔරුවද? මේ ඔරුවක් කියන දේ මේකට.
එහෙම තමයි. ඉතින් මේකට කියන නම මම ඔයාලට බලලා කියන්නම් පස්සේ. මේ පැකේජ් එකේ තියෙනවා නම. අතන මේ පෝස්ටර් වල තිබ්බා. මේ වගේ තැන් ගොඩක් තියෙනවා නේද මේ වටේම? ඉතින් අපේ ෆස්ට් කායිකින් එක්ස්පීරියන්ස් එක මේක තමයි. තාම ඉවර නැහැ. තව යන්න තියෙනවා. ඔව්. පටන් අරගෙන පළවෙනි නැවතුම් පොළට ආවා. මෙතන මේ මාර ලස්සනයි. මෙතන මේ ලොකු නුග ගහක් තියෙන්නේ. මෙතන තමා දැන් ඉන්නේ. ඉතින් ආයිත් යනවා ඈත තියෙනවා ආයි දූපතක් වගේ. ඒ පැත්තට යනවා. ඊට පස්සේ තවත් ලස්සන දෙයක් තියෙනවා පෙන්නන්න. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි එතෙන්ට ගිහලා ඔයාලට ස්පෙෂල් දෙයක් පෙන්නනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. දැන් වෙලාව 4:00 විතර වෙලා. ඉතින් අපි දැන් මේ රජගම ලේක් එක මැද ඉන්නේ. අපි දැන් හරිම ලස්සන මලක් හමුණා. මේක වල්බෙලි ගහක මලක්. වල්බෙලි ගහකුත් පෙන්නන්න. මේ තමයි තියෙන්නේ මල. ඒකේ පාටේ ලස්සන. ඉරේ පාටයි. මේ හරි වතුර ලස්සනයි. මේ ඉරේ ලිවෙන්න. ලස්සනයි මේ ජරාගටි තියෙන්නේ. ආ. මාර ලස්සනයි. ඒ හරි මාර ලස්සනයි තමයි. මේ යට නිකන් මොනවද තියෙනවනේ? ඒ අර මං කිව්වේ බෙල්ල. ඇන මොකද්ද? ආහ්. ඉතින් අපි තවත් තැනකට ආවා. මෙතන තියෙන්නේ මේ කඩලාන. කඩලාන ගස් අස්සෙන් තමයි මෙතන යන්න තියෙන්නේ. ඒ මෙතනත් මාර ලස්සනයි. ඉතින් ඔයාලට එන්න අපි ඉස්සරහට කතා කරමු වීඩියෝ එක ගැන. ඉතින් එහෙම තමයි අපිට ට්‍රේන් එක යනවා පෙනුණා. ආයිත් යනවා තවත් ලස්සන තැනකට. මෙයා තනියෙන් මේක පදින්න යන්නේ මේ. මෙතන ආවා. දැන් මෙයා තනියෙන් හපල් ගන්නවා. ඉස්සරහා ඉඳගෙන හපල් ගන්නවා. ඒකත් වෙනවා එක්ස්පීරියන්ස් එකක් නේ.
Pick one, I switch sides. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go, find someone new. And I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true. Two things can be true. ඉතින් අපි ඇවිල්ලා දිගටම වෙල කොහම හරි කෙලවරට ආවා. ඒ කියන්නේ මොය කට ගාවටම ආවා. ඊට මෙතන ගල් තලාවක් තියෙනවා. එතෙන්ට මූද පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් අපි තව ටිකක් වෙලා ඉන්නවා. ආපු එකේ සන්සෙට් එකක් බලලම යන්න තමයි අපි දාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ආන මෙහෙට එනවා නම් ඔයාලට මේ ගල් තලාවට ඇවිල්ලා සන්සෙට් එක බලන්න පුළුවන්. එනවා නම් එහෙම දෙතනින් 4ට වගේ එන්න ඕන. එතකොට මෙතනින් 6ට වගේ සන්සෙට් එක බලලා එන්න. එහෙම තමයි. ඉතින් හරිම ලස්සනයි මේ අපේ ජර්නි එක. මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කායකින් වල. ඉතින් මේ ඒක සුපිරි. මාර එක්ස්පීරියන්ස් එකක්. ඒ අයියා මාර හොඳයි. ඔව් ඒ අයියා අපිට සපෝට් එක දුන්න අයියා මේ මාර හොඳයි අපිත් එක්ක ආපු අයියා. ඒ වගේම තමයි මේ එයාලගේ සර්විස් එක සුපිරි. ඔව්. ඒ කියන්නේ ෆොටෝස් ගහලා දෙනවා, වීඩියෝ කරනවා, කිසිම එයාලගේ කිසිම අවුලක් නැහැ, ඉෂුව එකක් නැහැ. මේ හරිම කැමැත්තෙන් මේ අපිට සපෝට් එක දෙනවා. ඉතින් හරිම හොඳයි. මේ contact details දාන්නම් අපි මේ description එකේ. ඔයාලත් එන්න ඇවිල්ලා කායකින් කරන්න මේ experience එක ගන්න. ඉතින් එහෙම තමයි. ඉතින් අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි සන්සෙට් එකක් බලලා වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. So bye guys. ඒ වගේම මතක් කරනවා channel එක subscribe කරන්න නැතිව channel එක subscribe කරන්න. වීඩියෝ එකට කැමතිලා like කරන්න, share කරන්න. travel කරන්න කැමති අය share කරන්න. එහෙනම් අපි තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. So bye guys.